එළියට පේන්න පුළුවන් විදිහට වෙනස්කම් කරන්න පුළුවන් පිරිමි ගැජට් එකක් තමයි රැවුල කියන්නේ. రాములో రాములా నన్నాగం చేసింది రో రాములో రాములా నా పానం తీసింది రో రాములో రాములా నన్నాగం చేసింది రో రాములో రాములా నా పానం తీసింది రో මේ රැවුල සංකේතවත් කරගෙන සුද්ධ කරන වැඩේ මොකද්ද බලන්න මාත්තාව මගේ රැවුලත් වෙනස් කරගන්න. සුද්දෝ මෙතන මේ කරන්නේ නම් කොලේ වහලා ගන්න සීන් එකක්. මෙයාලා කියන විදිහට මූවමන්ට් එකක්. ඒ කියන්නේ ව්‍යාපාරයක්. හරියට පොපි මල් ව්‍යාපාරය වගේ. ගම හරහා දුවන ගමන් පිරිමි කුට්ටමේ ආරක්ෂාවට ඒ වැදගත්ම කොටස වන වෘෂණකෝෂ සම්බන්ධ කාරණා ගැන දැනුවත් කරන ප්‍රොජෙක්ට් වලට සල්ලි හොයනවා. පොෂ් විදියට ටෙස්ටිකියුලර් කියලා කියනවා. ආදරයට බෝල කියලා කියනවා. හැබැයි කොල්ලෝ වෘෂණකෝෂ වලට කියන නම මෙහෙම ප්‍රසිද්ධියේ මාධ්‍ය කියන එක හරිනෑ කියලා මම තීරණය කළා. හැබැයි මට හොඳට මතකයි කොළුවෝ ඔය ඇට දෙක තලා ගන්න නැතුව හිටින් කියලා අපේ සීයා කියනවා මම පුංචිම කාලේ කුට්සයිකලේ පොල් ලෝඩින් කකුල දාලා පදින්න හදනකොට. එහෙම බැලුවම් පිරිමි කුට්ටමේ ආරක්ෂා කරන අපේ සීයලා කතා කරලා තියෙන සුද්දලටත් කලින් සුද්දෝ මේ මූවමන්ට් එක මුලින්ම පටන් අරන් තියෙන්නේ 2003 අවුරුද්දේ. මාසේ නමත් වෙනස් කරගෙන නොවැම්බර් කියලා. මේකේ සංකේතය තමයි උඩු රැවුල. එහෙම නැත්නම් මොස්ටාච් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒගොල්ලෝ මේ තීම් එක ඇතුලේ කියනවා ඔබ මේ මාසේ උඩු රැවුල වල බ්‍රෝ කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න කියලා. වැඩේ ඇතුලේ ફોකස් කරන කාරණා තුනක් තියෙනවා. වෘෂණකෝෂ පිළිකා ගැන, පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ගැන, ඒ වගේම පිරිමි මානසික සෞඛ්‍ය ගැන දැනුවත් කරන්න සල්ලි හොයන එක තමයි මේ ප්‍රොජෙක්ට් වලින් කරන්නේ. ලැජ්ජ බයට හැදිච්ච මං මේ බලන් හිටියේ මේ සුද්දන්ටත් එහා මේ වැඩේට බහැලන්නේ. ළමයි කිව්වම මට මතක් වුණේ මේ ඉස්කෝලවලත් මේ උත්සවාකාරයෙන් කතා කරනවා කියන්නකෝ. දැනුම් තේරුම් ඇති හාමුදුරුවෝවත් නැහැනේ මේ ඉස්කෝලවල. ෆාදර්ලා හිටියට මීක් නැහැ. පොඩි කෙල්ලෝ හිටන් දැනගන්නවා පිරිමි කුට්ටම් වලට හැදෙන ලෙඩ ගැන. කුතුහලයේ තියෙන වයසනේ. ලංකාවෙත් ප්‍රජනනය පාඩම් වලදී බයොලොජි වලදී උගන්වනවා. හැබැයි ලැජ්ජ බය අතු එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. නොවැම්බර් එහෙම නැත්නම් සුද්දා කියන විදිහට නොවැම්බර් මාසේ පටන් ගන්නකොටම අපේ සිනමාවේ කඩවසම් මිලන්දාරේ හේමරණසිංහ මුස්තාච් එක එහෙම නැත්නම් උඩු රැවුල වවාගෙන මාරියා ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට ආවනේ. මම දන්නේ නැහැ හේමල් එක දැනගෙනද කළේ කියලා. කොහොමද ලෝක සෙලිබ්‍රිටිස්ලා ගොඩක් මේ වෘෂණකෝෂ පිළිකා ගැන දැනුවත් කරන මේ නොවැම්බර් මූවමන්ට් එකට සපෝට් එක දෙනවා. ලෝකේ හැම පිරිමි 8 දෙනෙකුගෙන් එක්කෙනෙකුටම ජීවිත කාලය තුලදී වෘෂණකෝෂ සම්බන්ධව පුරස්ත ග්‍රන්ථි රෝගී තත්ත්වයන් සම්බන්ධව බලපෑමක් තියෙනවා කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ලංකාවේ පිළිකා සම්බන්ධ තොරතුරු බලද්දී දත්ත ටිකක් මට හම්බුණා. 2022 දත්ත සම්බන්ධව බලද්දී පිරිමින්ට හැදෙන ප්‍රධාන පිළිකා වර්ග 5 අතර පුරස්ති ග්‍රන්ථිය සම්බන්ධ පිළිකාවක් තියෙනවා. ඉතින් මෙහෙමයි මචල්ලා අයියලා මල්ලිලා මාමලා සීයලා ඔයාගේ වෘෂණකෝෂ දෙකටත් පොඩි සැලකිල්ලක් දෙන්න. ඒක මේ තනියම පරීක්ෂා කරගන්න විදිය අන්තර්ජාලයේ තියෙනවා. සරලයි. ඇඟිලි දෙකෙන් අල්ලලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. කලින් නොතිබිච්ච වෙනසක් රිදිල්ලක් තියෙනවා නම් ඩොක්ටර්ට පොඩ්ඩක් පෙන්වන්න එක හොඳයි. වැඩේ බරපතල වෙන්න කලින් ගොඩ දාගන්න එක හොඳයිනේ. පිරිමින්ට විතරක් නෙමෙයි. තමන්ගේ ආදරණීයයන්ව පිළිකා රෝගයෙන් බේරගන්න බිරින්දෑවරුන්ට සහෝදරයන්ට දුවරුන්ටත් වැදගත් විදියට සපෝට් එකක් දෙන්න පුළුවන්. අපි ඉල්ලන්නේ සමතන අඩු ගානේ පියවරු පිළිකා ගැන සමාජය ඇතුලේ කතා කරන තරමටවත් වෘෂණකෝෂ සම්බන්ධ පිළිකා පුරස්ත්‍ර ග්‍රන්ථි සම්බන්ධ පිළිකා ගැන කතා කරන තත්ත්වයට සමාජයේ ලැජ්ජ බය නැති කරන්න සපෝට් එකක් දෙන්න.